මේ තියෙන්නේ ගස් ලැබු ගහක්. හැබැයි මේකේ ගෙඩි නැහැ. මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මල් විතරයි. ඉතින් මේකට කියනවා මල් ගස් ලැබු කියලා. අපේ ගෙවල් වල මල් ගස් ලැබු ගහක් දැක්කොත් අම්මලා කියන්නේ මේක කපලා දාන්න කියලා. ඒ මොකද මේ ගහෙන් වැඩක් නැහැ ගෙඩි එන්නේ නැති හන්දා. ඉතින් ඔන්න ඕගොල්ලන්ටත් දැනගන්නයි මේක මම දැම්මේ මේ බාන්න. ලස්සන පොඩි මල් එනවා මේ. කිමිති වැක්කිරනවා පල්ලෙහාට. ඔන්න ඔක තමයි මල් ගස් ලැබු කියන්නේ. මේ මෙච්චර ලොකු වෙන්න දෙන්නේ නැහැ මේක මේ බැරි වෙලා තියෙන ගහ. මේ මම මේ හැමෝටම දැනගන්න දැන් මේ වගේ මල් ආවොත් එමේ යම්කිසි ගහක පොඩි මල් කිමි තියෙනවා නම් ඒ ගහ කපලා අයින් කරන්න. ඒ ගහෙන් වැඩක් නැහැ ගෙඩි හැදෙන්නේ නැහැ. හැබැයි හරි ලස්සනයි මල් ගහක් විදියට නම් පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මේ ගස් ලැබු ගහ උඩට හැදි යනවා. මේ බාන්න මුදුනේ මේ කරටියෙත් මල් එනවා. හරියට මල් එනවා. ඕක තමයි මල් ගස් ලැබු වල ලක්ෂණය. ඉතින් මේක දැනගත්තේ මල් ගස් ලැබු ගස් කියන්නේ ගෙඩි පළ නොදරන ගස් ලැබු ගහ. බාන්න කඳත් මේ හොඳට හැදිලා දිනවා. අර වගේම ගහ හොඳට හැදෙනවා. ගහේ කිසිම මේකක් නැහැ. කොළවලත් ගැටලුවක් නැහැ. මේ සමහරවිට මම හිතන්නේ මේවා ඖෂධ විදිහට එහෙමනම් ගන්නවා ඇති. ඉතින් මේක දැනුවත් කරන්නයි දැම්මේ. ඉතින් මේක අපේ අම්මලා තාත්තලා මේ අසියලාච්චිලා කියන දේවල් තමයි මේ මල් ගස් ලැබු වලින් වැඩක් නැහැ. මල් ගස් ලැබු ගෙඩිය කපන්න කියන එක. එහෙනම් හැමෝටම ස්තුතියි. මේ වුණාට ඒ වගේම මෙතන තියෙනවා මෙන්න මේ ගහ ඔයගොල්ලෝ දන්නවා ඇති. තා පොඩි ගහක් මේකට කියනවා අරත්ත කියලා. නැත්නම් වල්ලිඟුරු කියලාත් කියනවා. මේක ඊටාම හොඳ බෙහෙත් ඖෂධ පැලෑටියක්. මේ දැන් අපේ තාත්තා එහෙම සාමාන්‍යයෙන් ඇඟපත අමාරුවක් තියෙනවා නම් වල්ලිඟුරු මේ අල මේ අරගෙන ඒක තලලා ඒක තමයි තම්බලා බොනවා. කොත්තමලි ටිකක් දාලා සුදු ලුණු ටිකක් දාලා වල්ලිඟුරු එක. ඉතින් මේක හරිම ඖෂධයක්. හොඳ ඖෂධයක්. මේකෙන් ඇඟේ අමාරු ඇඟේ පතේ අමාරු කිසි දෙයක් නැහැ. මේ දැන් මේ ඊයේත් මේ ගලවලා බීලා මේ ඔය වත්තේ පොල් කඩලා ඇඟේ අමාරු පොඩ්ඩක් කියලා මේ ගලවලා බීලා මෙතන මේ තියෙන ඉතින් මේක හැදි ගාලා වගේ යනවා මේ ඉඟුරු එක. මේ කැලෑවලක් තියෙනවා සමහරලාට මෙවුවා. ඉතින් මේකත් හොඳ ඖෂධයක්. දිව්‍යමය ඖෂධයක් කියලා කියන්නේ මොකද ඒ තරම් ගුණයි. අපි අර වෙනිවල කටපොන්නේ යන්නේ වගේ වල්ලිඟුරු එකක් තම්බලා බීවනම් ඊටාම ගුණදායකයි. අපි ඉතින් ඒ කාලේ ඉඳන්ම මේවා බොනවා. හොඳයි එහෙනම් ගොඩක් ස්තුතියි. අපි ආයෙ දවසක හම්බෙමු.